It's my 29th, but Aisak na. Puduma lagjawa dega. Hi, it's my 29th. Isi kanangala basarana antimu upan dine thamai meka. Sattu wenada duk enna diyan mandanna. Methini ge hard tiyenne 30 karan. අපි අර ඒ දවස්වල හිතාගෙන ඉඳි 30 ගණන් කියන්නේ වයසයි කියලා. but Hi, welcome back to my YouTube channel. අද වීඩියෝ එකේ තියන්නේ මගේ 29 වෙනි උපන්දිනය. අපි දෙන්න සමරපු ඉදී අපි දෙන්න කේක් කැපුවා, ඇවිදින්න ගියා. අපේ මහත්තයා මට ගෙනත් තිබ්බා ලස්සන පොඩි කේක් එකක්. ඉතින් ඒකත් අපි දෙන්න කැපුවා. සාමාන්‍යයෙන් ඔරලෝසු බඳින කෙනෙක් නෙමෙයි. හැබැයි මන් දන්නේ මෙතනින් එහාට දිගටම මේ ඔරලෝසුව මගේ අතේ අනිවාර්යෙන්ම තියේවි. ඒක ඒ තරමටම හරිම ලස්සන ඔරලෝසුවක්. අපේ මහත්තයා මගේ මේ සුපුරුත්තන් වැඩවලට උදව් කරාට එයා කැමති නෑ කැමරාව ඉස්සරහට එන්න. gift එකත් අතේ දාගෙන අපි දෙන්නගේ දවස පටන් ගන්න තමයි හදන්නේ. ඉතින් අද මගේ උපන්දිනය නිසා මම කැමති තැන්වල තමයි අද අපි දෙන්නම යන්නේ. ඉතින් උදේට අපි දෙන්න කිසිම දෙයක් කාලා නෙමේ හිටියේ. අපි දෙන්නට ඕන වුණා මුලින්ම මොනවා හරි බඩ පිරෙන්න දෙයක් කන්න. ඉතින් අපි දෙන්න සාමාන්‍යයෙන් පාරට බැස්සොත් අපි දෙන්න කෑම කන්න පොඩි කඩයක් තියෙනවා. කඩෙන් රෝල්ස් එකක් කාලා ප්ලේන් ටිකක් දීලා ගමනක් ගියොත් ඇත්තටම අපි දෙන්නගේ බඩ නම් හොඳටම පිරෙනවා. අපි දෙන්න මේ යන්නේ මතුගම තියෙන දකුණු ආසියාවේ උසම් බුදු පිළිම වහන්සේ වඳින්න. අද මගේ බර්ත්ඩේ එක නිසා හස්බන්ඩ් මට මුලින්ම කිව්වා ඔයා ආස තැන් ටිකක් සිලෙක්ට් කරගන්න අපි ඒ තැන් වලට යමු කියලා. එතන මම අන්තිම වතාවට ගියේ මට මතක විදිහට මම ඉස්කෝලේ යන කාලේ. ඒ ගියාටත් පස්සේ අද මේ විදිහට යද්දි මෙතන පුදුම තරම් ලස්සනයි. ඊටත් වැඩිය, ඒ කියන්නේ ඒ දවස්වලටත් වැඩිය පුදුම තරම් ලස්සනයි මෙතන. ඉතින් පන්සලට ගිහිල්ලා බැඳලා ඒ මල් පහන් පූජා කළා ඒ ටික ඉවර කරා. හැබැයි මට ඒ ටික රෙකෝඩ් කරගන්න ඒ වෙලාවේ අමතක වුණා. ආයෙමත් කියනවා මෙතන හරිම ලස්සනයි, පුදුම විදිහට හිත නිවන තැනක්. ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම යන්න. ඉතින් මෙතනට ගිහිල්ලා ඊට පස්සේ අපි දෙන්නගේ ඊළඟ ස්පොට් එකට යන්න අපි දෙන්න පිටත් වුණා. කොට දවසක ඉඳන් කීකේ හිටියේ මට රන්නගල යන්න ඕනේ කියලා. මොකද මම රන්නගල ගිහින් නෑ, මතුගම ඉඳලා නෑබඩ පාරේ තමයි යන්න තියෙන්නේ. මම වීඩියෝස් වලින් ෆොටෝස් වලින් දැකලා තියෙනවා රන්නගල කියන්නේ පුදුම ලස්සන තැනක්. And I was running far away. Would I run off the world someday? Nobody knows. Nobody knows. ඉතින් මම ආවේ මගේ ගයිඩ් එක. පේනවා ඉස්සරහෙන් ඔය නිල් පාට කැඳගෙන යන්නේ මගේ ගයිඩ්. මෙතන පල්ලෙහා පොඩි පොන්ට් වගේ හදලා තියෙනවා. හැබැයි එදා නම් ඒ වගේ සෙනඟ පිරීලා ඉඳපු නිසා අපි දෙන්නා තීරණය කරා උඩට යන්න. උඩ තියෙන දියැල්ල වැටෙන තැන. එතන කවුරුත්ම හිටියෙත් නෑ. මෙතන හරිම ලස්සන තැනක්. ඊට පස්සේ ඉතින් අපි දෙන්න 7 අවුරුද්දකින් නාම නැති දෙන්නෙක් වගේ නාන්න පටන් ගත්තා. අට ෆ්‍රී මියුසික් හම්බුණා. මොකද පල්ලෙහා මල්ලිලා වගේක් ඇවිල්ලා JBL දාලා යාලා ටිකක් ඩාන්ස් කර කර සින්දු කී ඉඳී. ඉතින් අපි දෙන්නටත් ෆ්‍රී මියුසික් හම්බුණා. ඉතින් ඔයාලත් ෆ්‍රී වෙලාවක එන්න. හරිම ලස්සනයි. මම හිතන්නේ මීට වැඩිය ලස්සනයි ගොඩක් වතුර තියෙද්දි. කොච්චර ගමේ ජීවත් වුණත් මේ වගේ අලුත් වතුර පාරක් දැක්කට පස්සේ ඒකට පැනලා නාන්න අපි කවුරුත් දෙපාරක් හිතන්නේ. ඒකට හොඳම සාක්ෂිය තමයි මම වතුර පාරක් දැක්කා විතරයි ජබොස් ගාලා වතුරට පැන්නා. අපි එකගෙන වීඩියෝ ඉවර කරන්න ඉන්නේ නැහැ කීකටවත්. එයා යනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.